මෙන්න මේ වගේ වයිරල් ASMR වීඩියෝ හදන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. ඔන්න අදත් සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට ඔයාලා සියලු දෙනාම. අද මම කතා කරන්න යන්නේ මේ වයිරල් නිච්චයක් ගා තියෙන ASMR වීඩියෝ හදාගන්නේ කොහොමද කියලා. يعني අපිට ලොං වීඩියෝ විදියට හෝ ෂෝට් වීඩියෝ විදියට අපිට හදලා වයිරල් කරගන්න පුළුවන් ලේසියෙන්ම ඒ වීඩියෝ. ඒ වගේම මතක් කරනවා මම වීඩියෝ 3ක් කරලා තියෙනවා. YouTube channel එකක් හදාගන්නේ කොහොමද? AI වලින් සින්දු හදන්නේ කොහොමද? ඒ වගේම වීඩියෝ ජෙනරේට් කරගන්න free AI tools ගැන මුලින්ම කියනවා ඒ වීඩියෝ බලලා ඉන්න. නැත්තම් මේක අද බලන කෙනෙක්ට තේරෙන එකක් නැහැ. ඒක නිසා අපි වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට. මුලින්ම යන්න ඕන ChatGPT එකට ගිහිල්ලා අපි ටයිප් කරගන්න ඕන මේ විදිහට give me 10 viral ASMR food cutting video from for Grok AI කියලා. මොකද මම ඔයාලට කියලා දුන්න Grok AI එකකින් වීඩියෝ හදන විදිහ. ඊට පස්සේ අපි මෙයාට බලමු කොහොමද අපිට prompt එක generate කරලා දෙන්නේ කියලා. අන්න මේ විදිහට අපිට ChatGPT එකෙන් prompt එක generate කරලා දෙනවා. හරි අපි පළවෙනි prompt එකෙන් වීඩියෝ එක generate කරලා බලමු. කොපි කරගෙන අපි Grok AI එකට යන් සුපුරුදු පරිදි. මම එදා කියලා දුවා වගේ අපි කලින්ම කරන්න ඕන මෙතන image create image වලට ගිහිල්ලා අපි create කරගන්න වීඩියෝනේ. මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දුන්නා කොහොමද කරන්නේ කියලා. මේ විදිහට මෙහෙම paste කරලා මෙතන setting ටික දාන්න ඕන. අපිට දැන් ඕන ෂෝට් වීඩියෝ ගන්න නිසා 9:16 size එක. ඒක සිලෙක්ට් කරලා මෙතන වීඩියෝ සිලෙක්ට් කරන්න ඕන. ඊට පස්සේ අපි ජෙනරේට් කරගන්නු. බලමු මොන වගේ වීඩියෝ හද අපිට ජෙනරේට් වෙන්නේ කියලා. ඉතින් guys මතක් කරන්න ඕන ඔයාලා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා දැන්ම එකතු වෙන්න. ඔයාලට මේ වගේ වටින වීඩියෝ දිගටම මගේ channel එකෙන් බලා ගන්න පුළුවන්. ටිකක් වෙලා යන ලෝඩ් වෙන හරිය අපිට බලන්න පුළුවන් මෙන්න මේ වගේ වීඩියෝ එකක් ජෙනරේට් වෙලා තියෙනවා. මේ දේවල් වෙනස් වුණාට කමක් නැහැ. මොකද මේ වගේ දේවල් මිනිස්සු බලනවා. බලන කියන්නේ මේ වගේ වෙනස් දේවල් කරත් තමයි මිනිස්සු බලන්නේ. මොකද දැන් මේකට කොළ පාට මෙතන ඇපල් ගෙඩියක් තියලා මේ ගම් පිහියකින් කැපුවා කියලා මිනිස්සුන්ට ඒකේ වෙනසක් නැහැ. අපිට බැලලා හරි කමෙන්ට් එකක් දාන්න මේ වගේ වීඩියෝ එකක් මිනිස්සු බලන නිසා. ඒ කියන්නේ අපිට ඒ chance එක ගන්න පුළුවන් මේ වගේ වීඩියෝ හදලා. අපිට මෙතනින් මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. අපි දෙවෙනි prompt එකෙන් හදලා බලමු මොන වගේ වීඩියෝ හදද ජෙනරේට් වෙන්නේ කියලා. අපිට ගොඩක් දුරට සාර්ථක වෙන්න පුළුවන් කවුරුත් කරන දේවල් නෙමෙයි ගොඩක් වෙනස් දේවල්. ඒ කියන්නේ දැන් මම හදලා දැම්ම කියමුකෝ කොළපාට ඇපල් ගෙඩියක් කපන ASMR වලින් වීඩියෝ එකක්. ඒක ඔයත් දැම්මොත් ඒකේ විශේෂත්වයක් නෑ. ඒ කියන්නේ මම ඒක බැලුවානේ එහෙම කියලා ආයෙ හැරිලා යනවා. එහෙම නෙවෙයි. දැන් මේ වගේ දෙයක් කරද්දී අලුත් දෙයක් බලන්න අලුත් දේවල් බලන්න මිනිස්සු හරි කැමති. තුන් මේ වගේ අලුත් දේවල් කරනකොට තමයි අපිට තරගයක් දෙන්න පුළුවන් අනිත් එක්ක. මොකද මේක ඇතුලේ තනිකර තරගයක් හොයීම තමයි තියෙන්නේ. views වලට subscribe වලට තනිකරම තරගයක් තමයි තියෙන්නේ. හරි අපිට මේ විදිහට ලස්සනට තව වීඩියෝ එකක් ජෙනරේට් කරලා තියමු. මම ඒක ඩවුන්ලෝඩ් කරගන්න. මොකද මේ වීඩියෝ එක නැත්තම් තව දිග්ග නිසා අපි සුපුරුදු පරිදි ඊට පස්සේ අපි වීඩියෝ එඩිට් කරගන්න software එකට හෝ app එකකට යන්න පුළුවන්. අපිට මොකද වීඩියෝ එක එඩිට් කරගන්න ඕන නිසා. හරි අපි සුපුරුදු පරිදි යමු CapCut software එකට. එන්න මේ විදිහට select කරලා අපි කරන්නේ short වීඩියෝ එකක් නිසා
වීඩියෝ අප්ලෝඩ් කරගන්න. ඔකට මම අප්ලෝඩ් කරගන්නවා. අප්ලෝඩ් කරගෙන එකට අපි මම මේ වීඩියෝ කිව්වාගේ ට්‍රාන්සැක්ෂන් ටිකක් ඒ වගේ දේවල් ඇඩ් කරගන්න ඕන. එකට අපි මහන්සි වෙලා කරන දේ අපි විදිහට අපි පෙන්වන්න ඕන නිසා මම දැක්ක YouTube එකේ reuse content වලට policies අලුත් වෙලා තියෙනවා. එකකට මොනවා හරි ප්‍රශ්නයක් වෙයි කියලා අපිට හිතෙන නිසා තමයි මම එහෙම කියන්නේ වගේ වෙනස්කම් කරන්න කියලා. මේවට උනත් reuse content වදින්න සම්බාධතාවයක් තියෙනවා. ඒ කියන්නේ වදිනවා කියලා කියන්නේ වදින්න පුළුවන් කියලා. මේ විදිහට අපි හදාගත්ත වීඩියෝ එක බලලා ගන්න පුළුවන්. මේ විදිහට ලස්සන සවුන්ඩ් එකත් එක්ක මේක දිනනවා. මේ වගේ වෙඩ බලා ගන්න පුළුවන්. අපි මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගමු. එක්ස්පෝර්ට් කරගන්නේ නෙවෙයි මම quality එක 1080ට තියලා මේ සෙට් එක මෙහිම තියලා එක්ස්පෝර්ට් කරගමු. ඒ වගේම තව දෙයක් මතක් කරන්න තියෙනවා. ඔයාලා channel එකක් නිවැරදිව හදාගෙන ඔයාලගේ කැටගරි එක තෝරගෙන ඔයාලා schedule කරලා ඔයාලා time plan එකක් හදාගෙන ඔයාලා ඒකට අනුව මේ shorts video අප්ලෝඩ් කරන්න channel එකක් ඉක්මනින් grow කරගන්න ඕන. මම එකමට පෙන්වන්නම් මගේ channel එකේ මම මුලින් කරපු දේවල් මේ විදිහට කරලා මම ඊට පස්සේ මට දිගටම කරන්න බැරි වුණා channel එක. ඒ විදිහට කරලා මම මගේ YouTube channel එක grow කරගත්තා. ඉක්මනට මාසයක් වගේ කාලෙකදී මගේ channel එක හොඳටම grow වුණා. subscribe ටිකක් වැඩි වුණා. මේ වලට පේනවා මම දාපු පළවෙනි වීඩියෝ එක 2,21,000 views ගිහිල්ලා. ඒ වගේම දෙවැනි එකත් 1,80,000ක්. ඒ වගේ වලට බලාගන්න පුළුවන් මේ 1,48,000ක් 1,63,000ක් 2,04,000ක්. ඒ වගේ මේ සේරම වීඩියෝ මම AI වලින් තමයි හදලා තියෙන්නේ. මේකට යූස් කරලා තියෙනම් වෙන AI tool එකක්. මේ වගේ වීඩියෝ හදලා තමයි මම මේ channel එක grow කරගත්තේ. මේ බලා ගන්න තියෙන අපිට අපි අද කරපු short video එක. ඔයාට මේ වගේ වීඩියෝ තවත් ඉස්සරහට බලන්න කැමති නම් ඔයා channel එක subscribe කරලා like කරලා bell button එක ඔපල් කරලා තියාගන්න. ඔයාගේ නොදන්න යාළුවටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. මේ දේවල් වලින් ගොඩ යන්න නම් අනිවාර්යයෙන්ම කට්ටක් ගන්න වෙනවා. ඒ දේ මතක් කරන ගමන් අද මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.